මේ දිනවල කවුරුත් කතා කරන පුවත තමයි සෙනහසේ නවාතැනේ ලොකු අයියා පිළිබඳව. සමාජ මාධ්‍ය ජාලාවල නිරන්තරයෙන්ම කාගෙත් ආදරය සහ අවධානය දිනාගන්න සුවිශේෂී චරිතයක් ලෙස දැන් ඔහුව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම එම වැඩිහිටි නිවාසයේ අමාලි කියන්නෙත් ඒ වගේම චරිතයක්. ඇයගේ අහිංසකකම නිසාම ලංකාව පුරා දහස් සංඛ්‍යාත පිරිසක් ඇය කෙරෙහි දැක්වූයේ පුදුමාකාර ආදරයක් ලෙන්ගතුකමක්. ඒ වගේම පසුගිය දින කිහිපය පුරාවටම ඇය ගැන විවිධ සත්‍ය අසත්‍ය තොරතුරු රැසක් සමාජ මාධ්‍ය පුරා ඉතාමත් වේගයෙන් සංසරණය වීමට පටන් ගත්තා. මේ අතරින් සමහර අය ඇය මෙලොව හැරගිය බවටත් පළ කර තිබූ අසත්‍ය පුවත් දක්නට ලැබුණා. ඇයට හදවතින්ම ආදරය කරන බොහෝ දෙනෙක්ගේ හදවත කම්පාවට පත් වුණා මේ පුවත ඇසීමෙන්. ලයික්, කමෙන්ට්ස් සහ විව්ස් ලබා ගැනීමේ ඉතාමත් පටු සහ ආත්මාර්ථකාමී අරමුණින් ඇතැම් පේජ් වල සිදු කරන මෙම නින්දිත ප්‍රචාරයන් නිසා මව්පිය සෙවණේ සමස්ත සමාජිකයින් මෙන්ම ඇගේ පවුලේ අයද දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවට තොරතුරු වාර්තා වුණා. සමාජ මාධ්‍ය ඔස්සේ සීග්‍රයෙන් පැතිර යන මෙම කටකතා සහ මරණ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව මව්පිය සෙවණේ ලොකු අයියා විසින් නිල වශයෙන් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ප්‍රකාශ කර තිබෙනවා. අමාලි තවමත් ජීවතුන් අතර සිටින බවත් ඇය වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. ඒ වගේම තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් ඔහු ඉතාමත් සංවේදීව දැසේ කඳුළු පුරවා ගනිමින් සහ දැඩි මානසික කනස්සල්ලෙන් යුතුව සමස්ත ලෝකවාසීන්ගෙන් ඒ වගේම ලංකාවාසීන්ගෙන් මෙසේ ඉල්ලා සිටිනවා. අමාලි නැති වුණේ නැහැ. එයා හොස්පිටල් එකේ ඉඳන් මං එන්නේ කොයි වෙලේද කිය බලා ඉන්නේ. ඒක හින්දා අමාලි නැති වුණා කියලා ෆොටෝ හදලා දාන්න එපා. ඒක මට කියාගන්න බැරි වේදනාවක්. මේක මට දැන් ඔළුව එක තැනක තියාගෙන ඉන්න බැරි තරම් මානසික පීඩනයක් වෙලා. යනුවෙන් ඔහු සටහනක් තබා තිබෙනවා. දිගින් දිගටම සිදුවන මේ අසත්‍ය පුවත් නිසා ගොඩක් දෙනා සමාජ මාධ්‍ය හරහාත් ඔවුන්ගේ යම් තොරතුරු අසත්‍ය තොරතුරු පවා සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් තබා තිබෙනවා. ඉතින් ඇත්තටම මේ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩිව කතා බහට ලක් වුණත් ඒ සිදුවීම දැන් සමතයකටපත් වී හමාරයි. ලොකු අයියා දින 14ක් සිරගෙදර සිට පැමිණ තිබෙනවා. ඒ වගේම ඔහුට ඉදිරියේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසී සිටිනවා. ඒ හින්දා ඔහු කිසිවක් මේ වෙනකම් ප්‍රකාශ කර නැහැ. කෙසේ නමුත් දැන් සියල්ල සිදු වී හමාරයි. ඔහු අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට මඩ ගැහිම නවත්තන ලෙසයි. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.